මේ තියෙන්නේ මම ලුණු පහන හදන්න ගන්න වීදුරු කෝප්පේ මේ වගේ මල් නැති පැහැදිලිව පේන වීදුරු කෝප්පයක් හරි අයිස්ක්‍රීම් කප් එකක් හරි මොකක් හරි පිරිසිදු වාචනයක් ගන්න ඕනේ. ආයෙ මං අරන් තියෙනවා මෙතන කුරුඳු පොතු හොඳ පිරිසිදු කුරුඳු පොතු කෑල්ලක් එනසාලට කීපයක් කපු පුළුන් ටිකක් මෙච්චර ඕනේ චුට්ටයි ඕනේ ආය අරන් තියෙනවා කරාබු නැටි කීපයක් ආය අත්‍යවශ්‍යම දේ තමයි කහ පාට පහේ කාසි 4ක් මේක අත්‍යවශ්‍යමයි ආය පිරිසිදු ලුණු කුඩු මොකද මම මේ පිරිසිදු ලුණු කුඩු අරන් තියෙන්නේ පාවිච්චි කරන්න ගත්තේ එකකින් නෙමේ අලුතෙන්ම ලුණු පැකට් එකක් කඩලා පාවිච්චි කරන බෝතලෙන් පැකට් එකකින් ගත්තාම අපි මස් මාළු වලටත් එක දානවා ඒ හින්දා ලුණු පැකට් එකක් අලුතෙන් කඩලා ලුණු ටිකක් ගන්න ලුණු කුඩු ටිකක් ආයේ පිරිසිදු පොල් තෙල් පැහැදිලි පිරිසිදු පොල් තෙල් අරන් තියෙනවා ගිනි පෙට්ටියක් තියෙනවා ආයේ ඔයාලට තියෙනවා නම් අද මට නෑ මම වෙන්දට නම් දානවා තියෙනවා නම් ඔයාලට කුරුඳු තෙල් චුට්ටක් නැතිම වුණත් කමන්නේ අපි මෙතන කුරුඳු පොතු ගන්නවා දැන් අපි බලමු මේ ලුණු පහන විශ්ව මාතාවට හදන ලුණු පහන හදන හැටි සෑම වීදුරු අරගෙන මේ එක පහේ කාසියක් මේ අඩියට මෙන්න මේ ආකාරයට දාගන්න. හරි මැද්දට උම දාගෙන අපි මේකට අපි මේ ගත්ත ලුණු කුඩු පුරවන්න ඕනේ. දැන් ඔන්න ලුණු ටික දාගත්තා. ලුණු ටික දාගෙන මෙහිම හොඳට හැන්දෙන් වටේ තද කරගන්න ඕන. මෙහෙම තද කරගන්නේ ඇයි දන්නවද? මේ ඇතුලේ බුරුලට තිබුණොත් හිඩැස් තිබුණොත් එහෙම මේ පොල් තෙල් යනවා වැඩි. ඒ හින්දා අපි ලස්සනට මෙහිම වටේ හදා ගන්නවා. ඔයාලත් මේ විදිහට ලස්සනට වටේ හදා ගන්න. ඉතින් ඔන්න බලන්න දැන් ලුණු ටික තද කරගත්තා. ඒ තද කරගෙන ඊළඟට මේ තව පහේ කාසි 3ක් තියෙනවනේ. අන්නේ පහේ කාසි 3 මෙන්න මේ විදිහට අයිනෙන් ඇතුළට යවා ගන්නවා. මේ මෙහෙම තුන් හුලස් ආකාරයට හිටින්න ඔහොම යවනවා. එකම ආයේ මෙහෙම හොඳට මේක ලුණු ටික තද කර ගන්න ඕනේ. පේනව නේද? ඔන්න ඔය විදිහට. ඊළඟට මම අර මං ගත්ත කුරුඳු වලින් එක සයිස් එකට කුරුඳු කෑලි 3ක් කඩාගෙන ඔන්නෝම මෙන්න මෙහෙම ඇතුල් කරනවා. ඇයි දන්නවද මේ කුරුඳු අපි දාන්නේ? මේ කුරුඳු වල ගෙදරට ලොකු ශක්තියක් ලැබෙනවා කුරුඳු වලින්. ඔහොම මේක මේ කුරුඳු හරි සුවඳයි. කුරුඳු මුදල් ආකර්ෂණය කරගන්න දායක වෙනවයි කියලත් අපි අහලා තියෙනවනේ ඔයාලත් අහලා ඇති. ඊළඟට අපි මේ ගත්ත එනසාලට කීපය මෙහිම දාගන්නවා. මේ ඔක්කොම දාගන්නේ සුවඳ එන්න.
මෙන්න මේ විදිහට පොඩ්ඩක් පළල වගේ මේ එන්සල් ඇට ටික දාගන්න. ඊළඟට මම ගත්තනේ කරාබු නැටි කීපයක්. ඒකත් මෙන්න මේ ආකාරයට මේකට දමා ගන්නවා. මේ සේරම හරියට සුවඳ එන තෙල් වලට ආය වතුරට වැටුනහම හොඳට සුවඳ එන ද්‍රව්‍ය ටිකක් තමයි එනසාල් කුරුඳු පොතු කරාබු නැටි කියන්නේ. ඊළඟට අපි මේකට හදා ගන්නවා පහන් තිරයක්. ඉතින් ගිනි කූරක් තමයි ගහන්න ඕනේ. මේ ගිනි කූර ගැහුවට ලොකු එළියක් එන්නේ නැහැ. ඒ හින්දා අපි මේකටත් ක්‍රමයක් හදාගමු ටිකක් වැඩිපුර එළියක් එන්න. ගිනි කූර එළිය මදි නිසා මම මෙන්න මෙහිම අර කපු පුළුන් ගත්තනේ. අන්නේ කපු පුළුන් චූටි තීරුවක් අරගෙන මෙන්න මේ විදිහට ගිනි කූරේ මේ කළු කොටසේ ඉඳලා පල්ලෙහැට ඔතා ගත්තා. අර මල් අටුවට අපි ටිෂු කෑල්ල ඔතා ගන්නවා වගේ මේ ගිනි කූරට මම මේක ඔතා ගත්තා. දැන් අපි මේක මෙන්න මේ වීදුරුවේ හරි මැද්දෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයකට අපි ගහ ගන්නවා. දැන් මේක තමයි අපි හදාගත්තු තීරේ. මේ පේනව නේද? ඔන්න ලුණු පහන දැන් අපි හදාගෙන ඉවරයි. මේ තමයි විශ්ව මාතාවට අපි ගෙදරට විශ්ව මාතාව මතක් කරලා පත්තු කරන ලුණු පහන. දැන් අපි මේකට මේ පිරිසිදු පොල් තෙල් ගත්තනේ. මෙන්න මේ පොල් තෙල් වක් කර ගන්නවා මේ ආකාරයට. පළවෙනි සැරේ පොල් තෙල් දාද්දී මේ පොල් තෙල් ටිකක් වැඩිපුර යන. මොකද මේ පේනව නේද? මේ හිඩැස් තැන් වලට එක අපි හොඳට ලුණු පානේ ලුණු තද කරගන්න කියන්නේ මේ මුළු පහනටම මේ පොල් තෙල් බහිනවා ඇතුළට. ඉතින් මේ පළවෙනි වතාව විතරයි මෙහිම වැඩියෙන් තෙල් යන්නේ. ඉන්පස්සේ උඩ තියෙන තෙල් ටික විතරයි හිඳින්නේ. යට තෙල් ටික ওই විදිහටම තියෙනවා. ඔන්න දැන් අපි පොල් තෙල් දාගෙන ඔක්කොම කරගෙන තිරේකුත් හදලා දාලා අපි ලුණු පහන හදාගෙන ඉවරයි. ඉතින් මේ අපි දැන් ලුණු පහන පත්තු කරගමු. මේක ගොඩාක්ම වෙලාවලට පත්තු වෙන්න ඕන නම් තව තෙල් ටිකක් වැඩිපුර දාන්න පුළුවන්. කට ළඟට මුණක් දාන්න පුළුවන්. ගොඩක්ම වෙලා දවසම රැය එළි වෙනකම් පත්තු කරගන්න ඕන නම් මේකේ ලුණු තව චුට්ටක් අඩු කරලා ඔක්කොම දමාගෙන පොල් තෙල් ටිකක් වැඩි කරලා පත්තු කරගන්න පුළුවන්. එතකොට ගොඩක්ම වෙලා පත් වෙනවා. මේ ප්‍රමාණයට දාපුවාම දවසෙන් වරුවක් විතර පහන පත්තු වෙනවා. ඔන්න මම දැන් විශ්ව මාතාවට පත්තු කරන මේ ලුණු පහන පත්තු කරගන්නවා. පත්තු වෙච්ච ගමන් ගිනි කූර ගන්න එපා. චුට්ටක් වෙලා ගිහිල්ලා ගන්න. ඔන්න බලන්න හරිම ලස්සනයි. හරිම ආලෝකමත්. ගෙහි හුඟක්ම රැයට පත්තු කරනවා නම් හුඟක් හොඳයි. රැය එළි වෙනකල්ල මේ පහන පත්තු වෙනවා. බලන්න මේක හරිම ආලෝකයක් දෙනවා. හරිම එළියයි. හරිම ප්‍රියජනකයි. ඇස් වලට හරි ප්‍රිය එළියක් තියෙන්නේ. ඉතින් මේක පත්තු කළා ඔයාලා හිතන්න මාගේ විශ්ව මාතාවට ස්තුති වෙන්න ඕන. මාගේ විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව මට ලැබෙන්න ඕන. අපේ මේ විශ්වය කියන්නේ මේ ගස් ගල් එළ දොළ සියලුම දේ කුරුල්ලන් සත්තුන් සියලුම දේ අපේ මේ විශ්වය කියන්නේ. මේ විශ්වයේ තියෙන සියලුම දේවල් ආරක්ෂා කරගන්න ඕනේ. මේ ආරක්ෂා කරගන්න පිහිටෙන් අපිට හැම දෙයක්ම කරගන්න ශක්තිය ලැබේවා කියලා විශ්ව මාතාවට ස්තුතියි කියලා ඔයාලා නොයේක් වෙලාවට නිතරම ඔයාලා විශ්ව මාතාවට ස්තුති කරන්න පුරුදු වෙන්න. උදේ නැගිට ගමන් විශ්ව මාතාවට ස්තුතියි කියන්න පුරුදු වෙන්න. ඉතින් මේ ආකාරයට ඔයාලත් විශ්ව මාතාවට පහනක්
හදලා පත්තු කරලා බලන්න. එක සතියක් යද්දී ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. මටත් එහෙම ගොඩක් දේවල් ඉෂ්ට වෙලා තියෙනවා. මම නම් ගොඩක් කල් ඉඳලා මේ විශ්ව මාතාවට පහන පත්තු කරන්නේ. මේකට කුරුඳු තෙල් දාපුවම හරි සුවඳක් විහිදෙනවා. ඒ සුවඳට ඇත්තටම මේ විශ්ව මාතාවගේ පීඨ වැඩියෙන් ලැබෙනවා. මේ විශ්වය හරි කැමති සුවඳට. ගොඩක් සුවඳ දේවල් වලට. ඒ හින්දා ඔයාලට පුළුවන් නම් කුරුඳු තෙල් පාවිච්චි කරන්න මේකට. අද මට ඉවර වෙලා හින්දායි මම අද පාවිච්චි කරේ නැත්තේ. ඉතින් ඔයාලත් මේක කරලා අත්අදහා බලන්න. ඔයාලට තියෙන මුදල් ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න, ගෙවල් වල තියෙන අඳුරු ගතිය ගොඩක්ම යනවා.